සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බණ්ඩාර එඩියුකේෂන් සෙන්ටර් කියන YouTube නාලිකාවත් එක්ක. අද මම අපේ 7 වෙනි පාඩමේ කියන්නේ මූලදල් හා මූල ආයතන කියන එකකේ තවත් නිපුණතාවයක්. ඒ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ගැන තමයි කතා කරන්න යන්නේ. එනවා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වගේම ව්‍යාපාර වලට මහ බැංකුවෙන් තියෙන ව්‍යාපාර වෙනුවෙන් මහ බැංකුව කරන විශාල කාර්යභාරය නැත්නම් මහ බැංකුව ව්‍යාපාර කටයුතු වලට කොහොමද වැදගත් වෙන්නේ කියන එක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මුලින්ම බලමු ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධානම මූල්‍යම ආයතනය වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඒක ස්ථාපිත කරලා තියෙන පනතකින් ඒ තමයි 1949 අංක 58 දරන මුදල් නීති පනතට තමයි 1950 අගෝස්තු 28 තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජයේ නියෝජිතයෙක් විදිහට කරන කේන්ද්‍රීය ආයතනයක් විදිහට. ඒ වගේම සාමාන්‍ය දැනුමට වැදගත් වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපතිවරයා වුණේ ජෝන් එක්ස්ටර් කියන මහත්තයා. අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංවිධාන ව්‍යුව ගත්තොත් ඒකේ මුදල් මණ්ඩලයක් ඉන්නවා, මහ බැංකුව අධිපතිවරයෙක් ඉන්නවා, නියෝජ්‍ය අධිපතිවරු ඉන්නවා, ඒ වගේම සහකාර අධිපතිවරු ඉන්නවා, ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානී වගේම සෙසු සේවකින් ඉන්නවා. මුදල් මණ්ඩලය ගත්තොත් මුදල් මණ්ඩලය කියන එක 5 දෙනෙක්ගෙන් තමයි සමන්විත වෙන්නේ. ඒ අනුව මුදල් මණ්ඩලයේ ඉන්නවා මහ බැංකුව අධිපති, ඒ වගේම මුදල් විෂය භාර අමාත්‍යාංශ ලේකම්, ඒ වගේම පත් කරපු සමාජිකයන් 3 දෙනෙක්. ඊට පස්සේ අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම අරමුණු දෙකක් තියෙනවා. ඒ තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යන එකත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යන එකත්. අපි බලමු ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යනවා කියන එක අදහස් කරන්නේ මොකද්ද? දේශීය මුදලයාගේ ස්ථාවරව පවත්වා ගැනීම එවත් සුරක්ෂිත කිරීම. ඒ අරහා මිල ස්ථායීතාවයක් ගොඩනගනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? උද්දමන හරි අවදානම තත්වලින් බැහැර වෙලා ආර්ථිකය පවත්වාගෙන යන එක. උද්දමනයේ අඩු මට්ටමක තියෙනවා කියන්නේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන එකයි. ඒ අනුව ඒක තිරසර ආර්ථික වර්ධනයක් වගේම ඉහළ සේවා නියුක්තියක් ඇති කරන්න වැදගත් වෙනවා. ඊළඟ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම කියන අදහස් වෙන්නේ ආර්ථිකයේ ඔරොත්තු දෙන්න තියෙන හැකියාව. ඒ කියන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ගොඩනගන එක තමයි මින් බලාපොරොත්තු වෙන්නේ. අනුව මූල්‍ය පද්ධතියේ තියෙන සුරක්ෂිතතාවය ඇති කරන එකත් ඒ ස්ථායීතාවය මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට එල්ල වෙන්න පුළුවන් තර්ජන අඳුනගෙන ඒවා අවම කරගැනීම හරහා මූල්‍ය ක්‍රමයේ ශක්තිමත් කරන්න තියෙන හැකියාව ගොඩනගන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන මොකද? තැන්පත්කරුවන්, මුදල් තැන්පත්කරුවන් වගේම ආයෝජිකයෝ කියන දෙපාර්ශ්වයටම හිතකර මූල්‍ය පරිසරය ගොඩනගන එක. ඊට අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ඉටු කිරීම, ප්‍රධාන අරමුණු ඉටු කිරීම වෙනුවෙන් කාර්යභාරයන් වගේක් කරනවා. යනවා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් වගේම නියෝජිත කාර්යයන් විදිහට කොටස් දෙකකින් මහ බැංකුවේ කාර්යභාරය දක්වන්න පුළුවන්. එනවා ප්‍රධාන කාර්යයන් විදිහට දක්වන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය මෙහෙවන එක, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙවන එක, ඒ වගේම ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය කරන එක, ඒ වගේම ව්‍යවහාර මුදල් නිකුත් කරනවා වගේම බෙදා හරින එක, ඒ වගේම බැංකු හා බැංකු නොවන ආයතනවල අධීක්ෂක විදිහට කටයුතු කරන එක, ඒ වගේම රජයේ ආර්ථික උපදේශක නැත්නම් බැංකුකරු එහෙම නැත්නම් රජයේ මූල්‍ය නියෝජිතයා විදිහට කටයුතු කරන එක, ඒ වගේම මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන වාණිජ්‍ය බැංකු වලට වගේම ප්‍රාථමික බෙළඳුන්ට නිෂ්කාශන හා පියවීම් පහසුකම් දෙන එක. ඒ කියනවා මුදල් ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමේ බලතල තියෙන්නේ මහ බැංකුවට. ඒ වගේම විනිමය අනුපාත ප්‍රතිපත්ති මෙහෙවන්න, ලංකාවේ ෆොරින් රිසර්ව් එක අපි කියන විදේශ සංචිත කළමනාකරණය කරන්න, මුදල් අච්චු ගන්න, මුදල් බෙදා හරින්න ඒ හැකියාව තියෙන්නේ මහ බැංකුවට. ඒ වගේ දේවල් දක්වන්න පුළුවන්. ඊට පස්සේ මහ බැංකුවේ නියෝජිත කාර්යය විදිහට දක්වන්න පුළුවන් රජය වෙනුවෙන් ණය කළමනාකරණය කරන එක, විදේශ විනිමය පාලනය කරන එක, ඒ වගේම කුඩා පරිමාණ අපි කියන ස්මෝල් ස්කේල් ව්‍යාපාරයන් වලට විවිධ වැඩසටහන් හරහා ග්‍රාමීය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මූලික ආයතනය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදල අපි කියන්නේ employer provide fund එක, ඒ කියන්නේ අපි කියන EPF එක කළමනාකරණය කරන්නේ මහ බැංකුව. ඊට පස්සේ අපි යන් ව්‍යාපාරවල සාර්ථකත්වය වෙනුවෙන් මහ බැංකුවේ කොහොමද කටයුතු කරන්න කියලා. ඒ අනුව මහ බැංකුව විසින් විවිධ පද්ධති ක්‍රියාත්මක කරලා තියෙනවා
මූල්‍ය පද්ධති ගොඩනගලා තියෙනවා. එනවා එක් පද්ධතියක් තමයි මේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. අපි කියනවා ස්ලිප්ස් කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් කියලා. ඒ කියන්නේ පරිගණක ක්‍රම භාවිතා කරලා බැංකු අතර සිදුවන ගනුදෙනු පියවීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක්. ඒ කියන්නේ මේක මහ බැංකුව පවත්වාගෙන යන්නේ මොකද්ද? අන්තර් බැංකු ගෙවීම් පද්ධතියක් විදිහට. ඒනෝ මහ බැංකුවට වගේම වාණිජ්‍ය බැංකු වලට හවුලේ අයිතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට බලතල පවරලා තියෙන්නේ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම කියන ආයතනයට. එනවා ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විවිධ නිෂ්කාශන සේවා සිදු කරනවා. එනවා චෙක් පත්ත අනකර වමාරු වගේම සුද්ධ ශේෂයන් ගණනය කරන එක. එම සුද්ධ ශේෂයන් එක්ක මහ බැංකුව වගේම අනිත් වාණිජ්‍ය බැංකුත් එක්ක ඒක දැනුවත් කරලා අන්තර් සම්බන්ධතාවය ගොඩනගන එක තමයි මේ ලංකා ක්ලියර් කියන පෞද්ගලික සමාගම විසින් සිදු කරන්නේ. ඒ අපි කියනවා ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් ලංකා පේ කියන සන්නාමය යටතේ පොදු කාඩ් පතක් පොදු සන්නාමයක් ගොඩනගලා තියෙනවා. ඒ මේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ස්ලිප්ස් වෙනුවෙන්ම තමයි මේ ගොඩනගලා තියෙන්නේ. මේ දකින්න තියෙන ලංකා ක්ලියර් කියන පෞද්ගලික සමාගමේ ලාංඡනය, ඒ වගේම ලංකා පේ කියන එක මේ ලාංඡනයෙන් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ජගත් අන්තර් බැංකු මූල්‍ය පද්ධති සංවේදන ජාලය අපි කියනවා SWIFT කී සංවේදන ජාලය. ඒ කියන්නේ ශ්‍රී ලංකා World Wide Interbank Financial Telecommunication කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නවීන තාක්ෂණය භාවිතා කරලා ලෝක පුරා මූල්‍ය වෙළඳපොළ ආවරණය විදින විදිහට සංවේදන ජාලයක් ගොඩනගලා තියෙනවා. මේ හරහා වෙන්නේ මොකද? ජාත්‍යන්තර වශයෙන් සිදු කරන බැංකු ගණදුරු වඩාත් පහසුවෙන් කරන්න හැකියාව උදා වෙලා තියෙන එක. ඒ වගේම තවත් පද්ධතියක් තියෙනවා තමයි අපි කියනවා ලේඛන රහිත නැත්නම් නිර්ලේඛන සුරකුම් තැන්පතු පද්ධතිය. අපි කියනවා SSDS. ඒ කියන්නේ Scriptless Securities Depository System කියලා. ඒ කියන්නේ මුද්‍රණය කරපු සුරකුම්පත් සහතික භාවිතා කරනවා වෙනුවට සුරකුම්පත් මිලදී ගන්න හරි විකිණීම වෙනුවෙන් ඒ කියන්නේ ඊට අදාළව ගනුදෙනු කරන්න ලේඛන රහිතව ක්‍රියාත්මක වන ක්‍රමයක් විදිහට තමයි මේ පද්ධතිය දක්වන්න පුළුවන් වෙන්නේ. ඒක අපි කියනවා ලංකා සෙකියෝ කියලා නමින් අඳුනනවා. ඒ කියන්නේ මුද්‍රිත සුරකුම්පත් ළඟ තියා ගන්නවා වගේම විකිණීමේදී ආයෝජකයාට දරන්න වෙන අවදානම මේ හරහා අවම කරනවා. නැත්නම් අවදානම ඉවත් කිරීම තමයි මේ පද්ධතිය හරහා සිදු වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් තත්කාලීන දල ගෙවීම් පියවීම් පද්ධතිය. ඒ කියන්නේ අපි කියන RTGS. ඒ කියන්නේ Real Time Gross Settlement System කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බැංකු අතර තියෙන වටිනාකම් අධික ගෙවීම් කාල පමාවකින් තොරව උසස් තාක්ෂණයෙන් වගේම විවිධ ප්‍රමිතීන් මගින් ප්‍රමිතීන් හරහා ගොඩනගලා තියෙන පියවීම් පද්ධතියක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සුළු කාලයකින් පියවන්න පුළුවන් විදිහට තමයි මේක ගොඩනගලා තියෙන්නේ. යනවා විශාල වටිනාකමක් තියෙන ජාතික ගෙවීම් පද්ධතියක් විදිහට මේක දක්වන්න පුළුවන්. අපි කියනවා මේ RTGS එක SSD එකත් එක්ක එකතු ගත්තම මේක ලංකා සෙටල් පද්ධතිය කියලා. එනවා ලංකා සෙටල් පද්ධතිය ගොඩනගන්නේ RTGS එකත් SSDS එකත් එක්ක ගොඩනගලා යනවා. අපිට පැහැදිලි වෙනවා ව්‍යාපාරයන් වලට වඩාත් යෝග්‍ය විදිහට ආයෝජනය කරන්න අවශ්‍ය සුරක්ෂිතභාවය ඇති කරලා මූල්‍ය ගනුදෙනු පහසු වීම වඩාත් පහසු කරලා ඒ වගේම ඒක මූල්‍ය ගනුදෙනු වඩාත් කාර්යක්ෂම කරන්න වගේම ව්‍යාපාරවල සාර්ථක හා දීර්ඝකාලීන පැවැත්ම වෙනුවෙන් මහ බැංකුව විශාල කාර්යභාරයක් කරනවා කියලා. එනවා මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම කාර්යයන් ප්‍රධානම අරමුණු දෙක, ඒ වගේම මහ බැංකුවේ කාර්යභාරය, ඒ වගේම මහ බැංකුව ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තියෙන විවිධ ගෙවීම් පද්ධතිත් එක්ක තමයි මේ වීඩියෝ එකේ අන්තර්ගතය ඇතුළත් වෙලා තියෙන. වඩාත් වැදගත් කරුණු වගේ තමයි මේක අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට සුබ දවසක් සිදු වෙනවා.